බෝනවන රෝග අතරින් දියවැඩියාවට හිමි වෙන්නේ ප්‍රධානම ස්ථානය. අපි දන්නවා මේ දිනවල විශේෂයෙන් මේ කොවිඩ් රෝගය පැතිරෙන අවස්ථාවේදී දියවැඩියා රෝගීන්ට විශේෂ අවධානමක් යොමු වෙලා තිබෙනවා. මේ නිසා මෙම රෝගී තත්ත්වයේ අවධානම අඩු කර ගැනීමටත් සංකූලතාව අවම කර ගැනීමටත් ඔබ විශේෂයෙන්ම කර යුත්තේ එන්නත් මාත්‍රා දෙක හැකි ඉක්මනින් ලබා ගැනීමයි. මේ එන්නත් මාත්‍රා දෙක ලබා ගැනීමෙන් ඔබ එක් අතකින් මෙම රෝගයට ඇතිවන අවධානම අඩු වෙන අතරම ඒ වගේම මෙම රෝගය ඇති වුණත් ඇතිවන සංකූලතාවයන් ඊටම අවම තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබ කොවිඩ් රෝගය පැතිරෙන මේ මොහොතේදී ඔබගේ ඖෂධ નિયમિત මාත්‍රාවට අනුව ලබා ගැනීම ඊටම වැදගත් වෙනවා. ඔබට යම් හේකින් අපහසුතාවයක් තිබෙනවා නම් සායනයකට පැමිණෙන්නට ඔබගේ නිවසේ සිටින නිරෝගී පුද්ගලයෙකු සායනයට සහභාගී කරවලා ඒ අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ප්‍රවණතාවය පැහැදිලිවම තිබෙනවා. ඒ වගේම ඔබ මේ වන විටත් කොවිඩ් ආසාදිතයෙක් නම් විශේෂයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඔබ දැනට ගනු ලබන ඖෂධ નિયમિત මාත්‍රාවට අනුව ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සමගම ඇඳ විවේකය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඔබට රෝග ලක්ෂණ ඇතිවීමේදී සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වලට අමතරව උස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණොත් විශේෂයෙන්ම ළඟම තිබෙන රෝහලට ඉක්මනින් යාම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ සහ ඔබ පවුලේ සියලු දෙනාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වෙනවා.